අවසරයි ගෞරවනීය මුස්ලිම් සත්‍යාධික ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම වැඩමවන වදාළ වෙනංගාවත්තේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් ඒ වගේම කොරියා සිට පැමිණ සිටින අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ අවස්ථාවේ සියලු දෙනාම කරුණු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ප්‍රථමයෙන්ම පන්සිල් සමාදන් වීම සහ ඒ අගින් කතාව සිදු කිරීමට අපේ සදසිත ස්වාමීන් වහන්සේට මම ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා. සියලු දෙනාම අතින් පැමිණි සිටින සියලු දෙනාම කතාව නමස්කාරයි. අද දින පැමිණි සිටින කොරියන් විදේශයේ නැත්නම් ඒ රටේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කර සිටිනවා. ඒ වගේම අපේ රටවල ශ්‍රී විදේශයේ ගෞරවනීය අපේ රාහුල පඬිතුමාණන් වහන්සේ තුළු ඒ සඳහා දේශකතුමින් පැමිණ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ වගේම අපේ විද්‍යාල ග්‍රාමීණාධිකාරිතුමිය ඒ වගේම අපේ කුසල වශයෙන් සිටින ඒ දාබර අම්මලා තාත්තලා වැඩිහිටි හැමදෙනාම අද දින මේ උතුම් සත්කාර කටයුතු සඳහා මේ 2025 වර්ෂයේ නොවැම්බර් 27 වෙනි දින අපි සෑම දිනම සුදු අවස්ථා තුළදී නායම් ගස්කඩායකීම් වගේ නොයෙකුත් උපත් කරදර වලට මුහුණ පාන සිද්ධ වුණා. ඒ අනුව අපේ කුසල ග්‍රාමීණාධිකාරිතුමිය ඇතුළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඒ පෞද්ගලික මේ විදේශවලින් පැමිණලා මේ අම්මලා තාත්තලා වෙනුවෙන් ලබා දෙන්නද ඒ උතුම් සත්කාර කටයුතු වලට පැමිණීම පිළිබඳව අපි අගය කරනු ලබනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ඒ බඩු බෑග්යක් ලබා දී කටයුතු සිද්ධ කිරීම පිළිබඳව අපි අගය කරනවා. ඒ
වගේම විශේෂයෙන් පූර්ණ නිවාස නැති අය ඉන්නවා. ඒ වගේම ඒ ගම් ප්‍රදේශවලට තිබෙන හානි පිළිබඳව ඒ ගෙවල් දොරවල් නැතුව ඒ වගේම යන්න පාරක් නැතුව ඒ සඳහා ඒ අය පිළිබඳව අපේ ග්‍රාම ධාතුමේගේ අනුග්‍රහයෙන් යුක්තවේ නාම ලේඛන අනුව අද දින ඒ ප්‍රදේශයේ වෙලෙට ඒ කරන් තිබුණු සත්කාර කටයුතු අපේ ඒ විදේශ සැපයවලින් පැමිණි සියලු දෙනාටම අපේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරමි. එතක ආධාර ලබා දෙන්න ආම්දුර කෙනෙක් පුරියාවේ තියෙන මේ මහා පොය සංගරය කියලා ආම්දුරගේ සමිතියක් ඊට පස්සේ මහා බුද්ධසා කියන පන්සලක් තියෙනවා. ඒ පන්සලේ දායක සභාව දායක එකතු වෙලා මේ ආනන්ද ප්‍රතිචාන්දුනට මේ ආම්දුර එකතු වෙලා අනිත් වස්ස ඔයගොල්ලන්ට පොඩි සම්මානයක් හරි දෙන්න තමයි ආවේ. මේ ආම්දුර ඔයගොල්ලෝ වචන දෙකක් 안녕하세요. අයුබෝවන් 아이고한. 안녕하세요. 네, 작년 11월 말 사이클론으로부터 많은 홍수 피해가 스리랑카에 발생했다는 소식을 듣고 굉장히 마음이 아팠습니다. දෙදස් මාසේ විශාල හානියක් වුණා මේ ප්‍රදේශයට. ගොඩක් මම හිතන්නේ ජීවිත හානියක් සිදු වුණා නේද? ඒ කියන්නේ ගොඩක් කාලයක් වෙනවා. ඉතින් ඒ වේදනාව තීරුම් අරගෙන ඊවා නැති තැන ඉන්න ඊට පස්සේ අයින් වෙන්න සිද්ධ වෙච්ච බොහොම අනුකම්පාවෙන් දෙයක් දුන්නා පුරි උදව් කරන්න අදහසින් කාටි දෙන්නා. 그 소식을 듣고 그 코리아 한국 스님들이 그 스리랑카 사람들을 돕기 위해서 모금을 시작했습니다. ඊපස්සේ මේ කාරණාව දැනගත්ත අපේ කොරියන් දායක උදවිය ආම්දුරු පොඩි උදව් උපකාර කරන්න දෙන්නා. ඒවා ඒ දායකත්වයෙන් තමයි ඊයසත් බඩු ගන්න බෙදා දෙන්න. 여기 와 계신 진호 스님 또 나올라 또 많은 스님들이 오지 않았지만 동참을 하고 또 신도님들이 도움을 주셨습니다. 그래서 우리가 그 많은 힘은 되지 않지만 우리는 그 국제적인 연대로 또 불교로 이렇게 하나가 되어 있다. 또 이것을 소식을 듣고 8시간 30분 비행기를 타고 그 코리아 인천에서 서울에서 콜롬보까지 왔습니다. ඔයගොල්ලන්ට පොඩි දෙයක් විදිහට දැනේ. මොකද මේක ජීවන වේදමත් එක්ක ඒක ලොකු දෙයක් නෙවෙයි. මේ පොඩි දෙයක් වුණත් ගොඩාක් පිළිසකර දෙනකොට ඒක ලොකු දෙයක් වෙනවානේ. මෙතන 오늘 이렇게 훌륭하게 자리를 마련했구나. I love Sri Lanka. I love Sri Lanka. Okay, okay. Give first. Okay, 그다음 스님. ටීජී බෝධිපාල අසංකර අනේ මෙතනින් කවුරු හරි අස්සන දාන්න වෙනවා. මෙහාට බරයි.
할머니. 전해주세요. 잠깐 전해줬어. 이거 자, 스님. 오. 오케이.